සියලුම දෙනාට සුබ දවසක්. මේ වචනේ කියලා නුඹලා ජීවත් වන පිණිස නපුරනව යහපත සොයන්නේ විට සේනාවල දෙවියෝ ස්වාමින් වහන්සේ නුඹලා කියන ලෙස නුඹලා සමග සිටින සේක කියලා ආමෝස් පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි වගන්තියේ අපිට උපදෙස් දෙනවා. මගේ සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය, ඊශ්‍රායල් සෙනග වහල්ව සිටියේදී දෙවියන් වහන්සේ ඔවුන්ට උපකාර කරනවා ඒ වහල්කමෙන් මිදීමට. ඔවුන් වහල්කමෙන් මිදුණා පස්සේ ඔවුන්ගේ අසල්වාසීන්ව වහල්කමට ගන්නවා. ඔවුන්ගේ ඒ සුභසිද්ධිය පිණිස ඔවුන් කියන්නේ ඒ දෙවියන් වහන්සේට කරන පූජාවක් එහෙම නැත්නම් නමස්කාරයක් ලෙසට මේ දේවල් කරනවා කියලා. නමුත් ආමෝස් අනාගත වක්තෘවරයා ඔවුන් ළඟට යවා දෙවියන් වහන්සේ විසින් ඔවුන් ළඟට යවා කියනවා මේ දේ කරන්නට එපා, මේක අසාධාරණයක් කියලා ඔවුන්ට මඟ පෙන්වනවා. මගේ සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය, ආමෝස් කියන අනාගත වක්තෘවරයා එදා ඊශ්‍රායල් ජනතාවගෙන් අයද සිටියේ නපුරු දේවල් නොව යහපතම සොයාපල්ලා කියලා ඔවුන්ට උපදෙස් දෙනවා. ඉතින් අපේ ජීවිත දෙස අපි බැලුවොත් අන් අය දරා සිටින අසාධාරණ මොනවාද කියන එක අපිට දැනලා තියෙනවාද? අපේ අතින් ඔවුන්ට අසාධාරණයක් වෙනවා කියන එක දැනලා තියෙනවාද? අපේ ක්‍රියාවන් අතින් ඔවුන්ට සාධාරණයක් වෙන්නේ නැද්ද කියලා සිතලා තිබෙනවද? එසේනම් ඔබ ඔවුන්ට උපකාර කිරීමට ඔබව පාවිච්චි කරන්න කියලා දෙවියන් වහන්සේගෙන් අයද සිටින්න. ඔබ දැනුවත් හෝ නොදැනුවත් හෝ ඔබේ අතින් ඔබ ළඟ ඉන්න අයට, ඔබේ පවුලේ අයට, ඔබේ සභාවේ අයට අසාධාරණයක් වෙලා ඇති. එසේ අසාධාරණයක් වී ඇද්ද ඔවුන්ට යහපත කරන්න, උදව් කරන්න, ඔබව පාවිච්චි කරන්න කියලා දෙවියන් වහන්සේගෙන් ආයද සිටින්න. උන්වහන්සේ ඔබට උපකාර කරાવી. ඔබ යහපතම සොයන්න. අද දවස ඔබට ජයග්‍රාහී දවසක් වේවා. ඔබ සැමට ජේසු පිහිටයි.